සුබ උදෑසනක් වේවා. මේ ශ්‍රී සුනන්ද මහාවිද්‍යාලය මාධ්‍ය ඒකකයේ මගින් ඉදිරිපත් කරන සුනන්ද නන්ද උදා ගුවන් විදුලි සේවයයි. ඉදිරිපත් කරන මම ඔර්ගානේෂලා. මම සචිනි දිනේශිකා. Raban sural nada de
මැද්දේ ඉරබඳු මල් පිපිලා ගම්මැද්දේ. අද 2026 වර්ෂයේ අප්‍රේල් මාසයේ 9 වන දවස. අප සියලු දෙනා බලා සිටින්නේ හෙට දිනේ පාසල් නිවාඩුව ලැබෙනතුරු. මම හරිනියද සචිනී. ඔව්වලුදා ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දට අපි හැමෝගෙම හිතේ තියෙන්නේ ලොකු උද්‍යෝගයක්. අපි මුලින්ම සවන් දුන් ගීතයේ කියනවා වගේ අප්‍රේල් මාසයේ උදාවස් සමග සිංහල හින්දු අලුත් අවුරුද්ද සඳහා ලබලෑස්ති වෙන්නේ අපි විතරක් නෙමෙයි. අවුරුදු කුමරා පිළිගැනීමට පරිසරයේ වෙනස්කම් රාශියක් සිදු වෙනවා. එරකොදු ගස් මල් වලින් රතට හැරිලා, හජු ගස් පුහුලන් වලින් බර වෙලා, කොහා ඇවිත් අපට මතක් කරනවා අවුරුදු කුමාරයා ළඟ එනවා කියලා. සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා කියන්නේ බක් මාසයේ සමරන සංස්කෘතික කලා මංගල්‍යයක්. සිංහල දින දර්ශනයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීම මෙසේ සමරනු ලබනවා. මේ සිංහල භාෂාවෙන් අලුත් අවුරුද්ද ලෙසත් දමිළ භාෂාවෙන් පුත්තාණ්ඩු ලෙසත් හඳුන්වනවා. කුෂිකර්මාන්තයේ ජීවනෝපාය කරගත් ජනයා අස්වනු නෙලා අටකොටු පුරවා අවසන මෙම උත්සවය සමරනවා. එම නිසා මෙය අස්වනු මංගල්‍ය ලෙසත් හඳුන්වනවා. යනකොට ගහකොළ පේවි මී මල් සුවඳට පැණි පිරුණා මී වද මත්තේ මීනෙන් මේ සෙට හිරු දෙවි කැන්දන් අවුරුදු කුමරෙකු එනකොට ඔහොමලු ගම් පැත්තේ තාන් හැඟුම් මැද තාන් ඇඳුම් ඇඳ පින්කල උදවිය කවඩි පෙතේ හිඳිතෙයි නොනගත කාලේ වැඩ අත්හැරි අය වාරම් ඇහිලා රබන් වටේ නටතෙයි නෑගම් යනකොට ගහකොළ පේවි මී මල් සුවඳට පැණි පිරුණා මී වද මත්තේ මීනෙන් මේ සෙට හිරු දෙවි කැන්දන් අවුරුදු කුමරෙකු එනකොට ඔහොමලු ගම් පැත්තේ අලුත් වතින් වටමේස සැදුම් කොට වැඩ අල්ලන්නට නැකත් බලන ඇත්තෝ නානුමුරේදා හිස තෙල් ගාගෙන පතිනිමවුන් වැඳ නවසඳ දැකගත්තෝ නෑගම් යනකොට ගහකොළ පේවි මී මල් සුවඳට පැණි පිරුණා මී වද මත්තේ මීනෙන් මේ සෙට හිරු දෙවි කැන්දන් අවුරුදු කුමරෙකු එනකොට ඔහොමලු ගම් පැත්තේ අවුරුදු කුමරෙකු එනකොට ඔහොමලු ගම් පැත්තේ අවුරුදු කුමරෙකු එනකොට ඔහොමලු ගම් පැත්තේ අවුරුදු කුමරෙකු එනකොට ඔහොමලු ගම් පැත්තේ. රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කළ එම ගීතය ගායනා කළේ විශාරද එඩ්වඩ් චෛත්‍රි මහතා. සිංහල හින්දු අලුත් අවුරුදු උදාවස් සමග සියලු දෙනාගේම අවධානය යොමු වෙන්නේ සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවලට. පරණ අවුරුද්දට ස්නානය කිරීම, නොනගතය, විපදින නිලවීම, ගණදන කිරීම, වැඩ හැල්ලීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම ආදී අවුරුදු චාරිත්‍ර රාශියක් දක්නට ලැබෙනවා. නමුත් අවාසනාවට කරුණ නම්
අද වන විට තරුණ පරම්පරාව මේ අවුරුදු චාරිත්‍ර පිළිපැදීමෙන් බැහැර වෙමින් පවතිනවා. පරණ අවුරුද්දේ ස්නානයේ අරමුණ වන්නේ ශාරීරික නිරෝගතාවය සහ මානසික සුවතාවය පවත්වා ගැනීමයි. නොනගත කාලය තුල ආගමික ස්ථානවලට ගොස් ආගමික වතාවත්වල නිරත වීම සිදු කරනවා. ඉන් අනතුරුව පවුලේ සියලු දෙනා එකතු වී කිරි උතුරා ආහාර පිස අවුරුදු චාරිත්‍ර සිදු කිරීම සෑම නිවසකම දැකිය හැකියි. මේ පවුලක ඇති ආදර බැඳීම දියුණු කරන්නට පින්දේකීය සම්බන්ධතා නැවත අලුත් කරන්නට ලැබෙන කදිම අවස්ථාවක්. Chakkudugudu, 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 chakkudugudu. Chakkudugudu gude kiyala kudu paninna emuයි kiyala. කොල්ලෝ කොල්ලෝ එකට ඉඳලා Denna denna දෙකට බෙදිලා. කොල්ලෝ කොල්ලෝ එකට ඉඳලා Denna දෙකට බෙදිලා උච්චි උච්චි. තෝල් තෝල් උච්චි උච්චි. තෝල් තෝල් ඉරද හඳද. ඉර යාළු දෙකට බෙදිලා සටනට සැරසෙයි. නායකයා පොඩි එකාම සටනට පොළඹයි. වඳ හොලවයි දන නටවයි. ඉර පැන දඟලයි. ඔහු වැටුනොත් වැට දෙන්නට මුළු පිළ පොරකයි. චක්කුඩුගුඩු 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 ගුඩේ කියලා කුඩු පනින්න එමුයි කියලා. කොල්ලෝ කොල්ලෝ එකට ඉඳලා දෙන්න දෙකට බෙදිලා. කොල්ලෝ කොල්ලෝ එකට ඉඳලා දෙන්න දෙකට බෙදිලා උච්චි උච්චි තෝල් තෝල් උච්චි උච්චි. තෝල් තෝල් අවුවද වැස්සද. රැස ඇල්ලු අය දැවේවි පිළ පැන ආවොත්. තල්ලු කරති පිලෙන් යන්න ඔහු කුටි කෑවොත්. ඇහැ කරකයි බිම පොරකයි සටනට ආවොත්. ඔහේ අදින් උන් දෙන ගුඩු අපි හැමදාමත්. චක්කුඩුගුඩු 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 ගුඩේ කියලා කුඩු පනින්න එමුයි කියලා. කොල්ලෝ කොල්ලෝ එකට ඉඳලා දෙන්න දෙකට බෙදිලා. කොල්ලෝ කොල්ලෝ එකට ඉඳලා දෙන්න දෙකට බෙදිලා උච්චි උච්චි තෝල් තෝල් උච්චි උච්චි. තෝල් තෝල් අහසද පොළොවද. අහස සචිනි, ඔයා කැමතිම අවුරුදු ක්‍රීඩාව මොකද්ද? මම කැමතිම විකට ඇදුම් තරණය බලන්න. එතකොට අවුරුදු කුමාරි තරගේ? ඒකත් බලන්න ඕන අනිවාර්යෙන්ම. ඔව් සචිනි, අලුත් අවුරුද්දෙන් පසුව හැමෝම මග බලාගෙන ඉන්නේ අවුරුදු උත්සව පැවැත්වෙනකල්. මෙහිදී වයස් භේදයකින් තොරව සියලු දෙනාම ඉතාමත් සතුටින් අවුරුදු ක්‍රීඩාවල නිරත වෙනවා. පංච කෙලිය, ඔලිත කෙලිය, කොට්ටපුර තරගය,
කබ ඇදීම, අලියට ඇහැ තැබීම සහ කණා මුට්ටි බිඳීම ඒවායින් කිහිපයක්. ඔලිද කෙලින්ටයි ආවේ බෝරුව නෑ මෙහි පල්ලි කෙලින්ටයි ආවේ කුට්ටා නෑ මෙහි පිළ හිඳින්ටයි ආවේ කවුරුත් නෑ මෙහි අත්තාපල් මුත්තාපල් දැන් මෙහෙ නෑ ඔය සෙල්ලම් පුළුවන් නම් හොයලා ඔලිද කෙලින්ටයි ආවේ බෝරුව නෑ මෙහි කල්ලි කෙලින්ටයි ආවේ කුට්ටා නෑ මෙහි පිළ හිඳින්ටයි ආවේ කවුරුත් නෑ මෙහි තාපල් මුත්තාපල් දැන් මෙහෙ නෑ ඔය සෙල්ලම් පුළුවන් නම් හොයලා ඔලිද කෙලින්නට පංච දමන්නට කෝකෙල්ලන් කල්ලි කෙලින්නට එල්ලේ ගහන්නට කෝකොල්ලන් ගමේ නැතේ උන් සිදාතියේ ඔලිද කෙලින්ටයි ආවේ බෝරුව නෑ මෙහි කල්ලි කෙලින්ටයි ආවේ කුට්ටා නෑ මෙහි පිළ හිඳින්ටයි ආවේ කවුරුත් නෑ මෙහි තාපල් මුත්තාපල් දැන් මෙහෙ නෑ ඔය සෙල්ලම් පුළුවන් නම් හොයලා ඒරොප්පේ පන්නට පන්දු කෙලින්නට රුසියෝ වෙලා දුව පැන නටන්නට විස්කම් කරන්නට හපන් වෙලා අපේ එවුන් දැන් කිරුමෝ වෙලා ඔලිද කෙලින්ටයි ආවේ බෝරුව නෑ මෙහි කල්ලි කෙලින්ටයි ආවේ කුට්ටා නෑ මෙහි පිළ හිඳින්ටයි ආවේ කවුරුත් නෑ මෙහි අත්තාපල් මුත්තාපල් දැන් මෙහෙ නෑ ඔය සෙල්ලම් පුළුවන් නම් හොයලා ඔලිද කෙලින්ටයි ආවේ බෝරුව නෑ මෙහි කල්ලි කෙලින්ටයි ආවේ කුට්ටා නෑ මෙහි පිළ හිඳින්ටයි ආවේ කවුරුත් නෑ මෙහි තාපල් මුත්තාපල් දැන් මෙහෙ නෑ ඔය සෙල්ලම් පුළුවන් නම් හොයලා 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 ඔබේ සමන් දුන්නේ රන්වන බලකායේ ගීතයකටයි. ගීතයේ කියවනේ අද වන විට පවතින යථාර්ථය. අතීතයේ තිබූ අවුරුදු සිරිය අද දක්නට ලැබෙන්නේ ඉතාම අඩුයි.
අලුත් අවුරුද්ද කියලා කියන්නේ ඕනෑම දෙයක් අලුතින් පටන් ගන්න මෙම් සිතුවිලි වලින් අනාගතයකට මුල පුරන්නට ඉඩ සාධන වටිනා කාල පරිච්ඡේදයක්. එමෙන්ම නිවසේ සැකසූ කැවිලි පිඟානක් රැගෙන නෑගම් යාම පරණ අවුරුද්දේ තිබූ තරහ මරහ අමතක කර නැවුම් බැඳීම් අලුත් කර ගන්නා කාලයක්. එසේනම් සමුගැනීමට මත්තෙන් පතන්නම්. ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. සැමට ආවඩා ආයුබෝ වේවා. ඔබ මාමේ සමන් දුන්නේ ශ්‍රී සුනන්ද මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ මගින් ඉදිරිපත් කරන සුනන්ද නගර උදා ගුවන් විදුලි සේවයේ 6 වෙනි වැඩසටහනයි. තවත් දිනක ඔබ හමු වන බලාපොරොත්තු සමගන්නා මම සචිනි දිනේශිකා. මම ඔල්ගා නේෂලා. ඔබ සැමට සුබ දවසක් වේවා.